විවේකයක් ගත කරනවා නම් එය ගත කිරීමට යායුත්තේ මනරම් වනාන්තරයකටයි. අර ඇත කන්දෙන් එහා පෙනෙන මහ වනයට යෑමේ දැඩි ආශාවක් මට කලකපටන් තියෙනවා පුරෝහිත. අනේ රජතුමනි, ගස් කොළන් දකින්න ඔය සාදුරක් යන්නට ඕනේද? මං අහන්නේ. මාලිගාවෙන් පිටුපසට ගියත් ගහකොළ. මාලිගාවෙන් යොදුනක් ගිය සැටියනුත් පේන්නේ කැලෑව. මට අවශ්‍යර ඈත මහ වනයට යාම මිසක් මේ හැමදාම දකින වනයේ සිරිනැරඹීමට නෙවෙයි පුරෝහිත. මේ දින කිහිපයේ විවේකය මට ලස්සන ස්වාභාවික පරිසරයක සතුටින් ගත කරන්නටයි අවශ්‍ය වෙන්නේ. විවේකය සතුටින් ගත කරන්න නං අග විසවක් සරණ පාවාගත යුතුයයි මම නිතරම ඔබ වහන්සේට කියන්නේ. අන්නේ ඒ නිසයි රජතුමනි. පිපාසයට දියබීමට මුළු මාලිගාව පුරාම රන් කෙන්ඩිවල දියපිරී තියෙද්දිත් ලිඳක් තනා ගැනීමට තරම් මට උමතුවක් තියේද පුරෝහිත? හොඳයි. එහෙනම් දිගටම රන් කෙන්ඩි වලින්ම ෆැන් බිබීම ඉන්නකො රජතුමනි. ආකාසේ පායන චන්ද්‍රයාගේ රැස්නාලෝකේ වැටිදිලේ මේ සුනිල විලේ පාවීන මේ මල් පෙති අතරේ දැනේ පෙනේ මට ආදරේ දැනේ පෙනේ මට ආදරේ. සකුන්තලෝ අත්තම්මේ මම මෙහෙ උඩ අනේ අනිච්චං ගෑනු ළමිසියෙක් ඉන්න තැනක්ද ඔය? කොයි වෙලේ බැලුවත් මේකි ගහක් උඩ නැත්තම් ගලක් උඩ. අඹ ගෙඩියක් කඩා ගන්න නැග්ගේ අත්තම්මේ. අනේ දුවේ කුස්සියේ දර කෑල්ලක්වත් නෑ. උඹට පුළුවන් ද දර කෑලි දෙක තුනක් අහුලන් එන්න? හරි අත්තම්මේ මන්ද යන්නම්. පරිස්සමෙන් බැහැලා වරෙන් කොහෙන. අයියෝ පරිස්සමෙන් අම්මා. ඔය මට මීටත් වඩා උස ගස්වලට නගින්න පුළුවන් අත්තම්මේ. අනේ එහෙනම් පරිස්සමට ගිහින් විගහට වරෙන් කෙල්ලේ. ඔන්න කැලේ මැදට නම් යන්න එපා මැනිකේ. මට අතපය වාරු තිබ්බනම් මමත් උඹත් එක්ක එනවා පුතේ. හරි අත්තම්මේ. ඕක අලුත් දෙයක් නෙවෙයිනේ. මමනේ හැමදාම දර හොයාගෙන එන්නේ. ඉතින් මම පරිස්සමට ගිහින් එන්නම්. උඹේ අම්මයි අප්පච්චි හිටියානම් උඹටත් මෙහෙම දුක් විඳින්න වෙන්නේ නෑ කෙල්ලේ. මොනවා කරන්නද? අපි ඔක්කොගෙම කරුමේ. උඹට දුක ඇති. උඹේ වයසේ අනික් කෙල්ලොන්ට වඩා උඹ දුක් විඳිනවනේ පුතේ. අනේ අත්තම්මේ මට ඇති දුකක් නෑ. මං හරි සතුටින් ඉන්නේ අත්තම්මේ. හැමදාම අපිට මෙහෙම කලක් යන්නේ නෑ දුවේ. උඹේ අනාගතේ උඹට සැප විඳින්න පුළුවන් දවසක් එයි. හරි අත්තම්මේ මං එහෙනම් ගිහින් එන්නම්. ගොඩක් දර ඕනේ නෑ දුවේ. පොඩි එක මිටියක් තිබ්බනම් ඇති. හරි අත්තම්මේ. අපේ මේකිගේ දාංගලි. පව් අසරණී. ඉක්මන් කරපල්ලා. හවස් වෙන්න කලින් කූඩාරම් සේරම තන අවසන් කළ යුතුයි. පුදුමාකාර ලස්සනක් නේ. අපි හෙට උදෑසනම වනයේ චාරිකාවක යෙදෙමු රජතුමනි. හෙට වනතෙක් බලා සිටිනු නොහැකි සෙන්පතිය මා මේ දැන්ම වනයට යා යුතුයි. මේ මොහොතේ නම් වන මැදට පිවිසීමට හිතන්න එපා රජතුමනි. වන සතුන් පවා ඇතුල් කැලෑවෙන් පිටතට එන වෙලාවක් මේක. මට අර පේන සුන්දර දියපහර අසලට දැම්ම යා යුතුයි සෙන්පතිය. සැඳෑහිරු එළියෙන් බැබලනේ දියපහර සමීපයට කොයිතරම් මනස්කාන්තදයි අසලටම ගොස් බැලිය යුතුයි. එසේනම් මාත් ඔබත් සමග පැමිණෙන්නම් රජතුමනි. නැත මට යා යුත්තේ තනිවමයි. ඔබ මෙතන වැඩ කටයුතු බලාගනු. පුරෝහිතතුමාටත් මේ ගැන නොකියව. නුඹලා කිසිවෙක් මට බාධා නොකරනු ඇතැයි මම සිතමි. එසේ රජතුමනි. ජලයේ ඇති නැවුම් බව
සීතල කොතරම් බීවත් ඇතිවීමක් නෑ. මෙවන් සුන්දරත්වයක් නම් මා කිසිදා දැක නැහැ. මේ වනය මෙතරම් ලස්සන දැයි සැබවින්ම මා මීට පෙර සිතා සිටියේද නැහැ. හෙට උදෑසනමත් නැවත මෙහි පැමිණිය යුතුයි. සීතගිරි කුළු අතරේ නීක මල් රොන් මිහිරේ පාවෙන වලාවන් අතරේ මොනවා? ඉතාම මధుර ගී නදක්. මේ ඝන වනාන්තරයේ ඊතරම් මිහිරි ගී ගයන්නේ කවුද? කවුරුණත් රූමතියක් බවට නම් කිසිදු සැකයක් නෑ. යන්න ඕනේ මිහිරි සුගායනය ඇසෙන දිශාවට. ඔබේ නිල්ලස් මිහිරේ සීතගිරි කුළු අතරේ නීක මල් රොන් මිහිරේ පාවෙන වලාවන් අතරේ මාදුටුවේ ඔබ සුහදේ ජීවිතේ සරදාකාශේ ආදරේ තරුවේ මෙතරම් සුන්දර තරුණියක් මේ වනයට ආවේ කොහේ සිටද? ඇගේ ගායනාව තරමටම ඈද ඊටාම සුරූපී රුවැත්තියක්. මගේ අන්තපුරේවත් නැහැ මෙවැනි සුන්දර ලඳක්. ළඟට ගොස් බැලිය යුතුයි. ජීවිතේ ඔබ නිසාම පිපුණා නිසංසලී පායා සඳක සිසිල දැනිනා ඔබ මිස වෙන කවුද මටම අගනා. අනේ දෙවිනේ කවුද? කෑ ගහන්න එපා. අනේ එපා. මට කරදරයක් නම් කරන්න එපා. මා පැමිණියේ ඔබට කරදර කිරීමට නොව ආදරය කිරීමටයි. අනේ මට යන්න දෙන්න. මං කාත් කවුරුවත් නැති අසරණ දුප්පත් කෙල්ලෙක්. මට එන්නේ අත්තම්මා විතරයි. ඈ මා එනතුරු මග බලන් ඇති. මා කවුදයි නුඹ නොදන්නා හැඩයි. මා බරණැස් නුවර රජු වෙමි. කිසිදු රටවැසියෙකු රජුගේ යනට පිටුපාන්නේ නැති බව නුඹ නොදන්නේද? අනේ දේවයන් වහන්සේ මට කරදරයක් නම් කරන්න එපා. නාඩා මා දෙස බලනු සුදුරිය. අනේ දෙවියනේ මම මේ වනයට ආවේ සුචරිතවත් තරුණියක ලෙසයි. අවසානයේ සිදු වූයේ කුමක්ද? නාඩා ඉනු කෙල්ලේ ඔබට උදා වූයේ භාග්‍යයක් ලෙස සලකුණු. මම රටේ රජතුමා. අනේ මගේ බඩ. ඇයි මොකද? අනේ රජතුමනි මගේ කුසට එක්වරම ලොකු බරක් ඇතුළු වුණාසේ දැනුණා. මා සිතන්නේ මේ මොහොතේ මගේ කුසෙහි දරුවෙකු පිළිසිඳ ගත්තා. මොනවා? එහෙම වෙන්නේ කොහොමද? නෙත රජතුමනි එය එසේමයි. එය මට දැනෙනවා. මා අනාථ වෙන සයක් මට දැනෙයි. පියකු නොමැති දරුවෙක්ව මා කෙසේ බිහි කරන්නද? මොනවා? මේ නම් ආශ්චර්යයක්ද? එහෙම නැතිනම් බොරුවට මෑ මාව රැවටීමට උත්සාහ කරනවාද? ඒ ගැන ඔබ හිත කලබල කර නොගන්න. මේ ගන්න. මේ ඊටාම වටිනා මුදුවක්. ඔබට දුවක් ඉපදුනහොත් මේ මුදුව විකුණා ඇයව පෝෂණය කරන්න. පුතෙක් උපන්නහොත් මේ මුදුව ඔහුට දී මාව මුණ ගැසීමට එවන්න. අනේ නැවත ඔබ මේ ගමට පැමිණෙන්නේ නැතිද රජතුමනි? මොනවද ඔබ මේ කියන්න කෙල්ලේ? මම කොහොමද ඔබ ඕන දෙක ඉන්නේ? මම නැවත පැමිණෙනවා. ඒ ගැන කිසිදු සැකයක් තියාගන්න එපා. මට හරි දුකයි අත්තම්මේ. මට බයයි. උඹ යකෙකුටවත් බය නැති කෙල්ලෙක් නේ ඉතින්. මොකටද බය වෙන්නේ මගේ පුතේ? අත්තම්මේ ඇත්තටම මට දරුවෙක් ලැබෙයි නේද? ඔව්. උඹට ලැබෙන්නේ රජ පැටියෙක් පුතේ. රජ පැටියෙක් වුණත් ඉතින් ඒ පැටියට තාත්තව දකින්න වෙන්නේ නෑනේ අත්තම්මේ. ඒ ගැන දැම්ම හිතන්න එපා පුතේ. දරුවා ලැබුණට පස්සේ හැමදේම හොඳ විදියට විසඳෙයි.
කදිවයි තවයි දිගටම නටන්න රජතුමනි ඕන්න බලාගන්නේ ඕමද ගැමිලියන්ගේ ලාලිත්‍ය කියලා ගමේ ලියන්ගේ ලාලිත්‍ය මා හොඳ හැටි දැක ඇත පුරෝහිත. ඇනීමේ රජතුමනි ඔබතුමයි වයිදන්න ගැමිලි මේ වගේ ඇනිමේෂන් හදන්න ඔබත් කැමතිද? ලංකාවේ ප්‍රථම වතාවට අපගේ සුන්දර සිංහල ජනකතා, ජාතක කතා සහ ඉතිහාස කතා 3D ඇනිමේෂන් තාක්ෂණයෙන් ජීවමාන කරමින් YouTube මාධ්‍ය තුල පෙරලියක් ඇති කළ ලපටිසිනා ස්ටුඩියෝ YouTube නාලිකාව වෙතින් ගෙනෙන 3D ඇනිමේෂන් පාඨමාලාව දැන් ආරම්භුණා. සිංහල මාධ්‍යයෙන් වයස් භේදයකින් තොරව හැදෑරිය හැකි මෙම පාඨමාලාව සඳහා කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවේ. වීඩියෝ පාඨමාලාවක් ලෙස ඔබේ ස්මාර්ට්ෆෝන් එකෙන් උනත් නැරඹිය හැකි පරිදි මෙම පාඨමාලාව සකසා ඇති අතර සම්පූර්ණ පාඨමාලාව රුපියල් 5000ක් වැනි පුංචි මුදලකට ඔබට ලබාගත හැක. වැඩි විස්තර සඳහා ඔබගේ නම සඳහන් කර තිරේ දිස්වන අංකයට දැන්ම WhatsApp පණිවිඩයක් එවන්න. ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට ගෙන යා හැකි රැකියා රාශියක් ඇති මෙම 3D ඇනිමේෂන් ශාස්ත්‍රයේ ප්‍රවීණයෙකු වී ඔබේ අනාගතයේ ජය ගැනීමට අදම අප හා එක්වන්න. ලපටිසිනා ස්ටුඩියෝ. අම්මේ මම සෙල්ලම් කරන්න යන්නේද? එපා එපා. දැන් ඉර මුදුන් වෙන වෙලාව. මේ වෙලාවට සෙල්ලම් කරන්න යන්න එපා පුතේ. අනේ අම්මේ මගේ යාළුවෝ ඔක්කොමලා වෙලට ආවෙත් ඉන්නවා. මේ ළමයට දවසම සෙල්ලම. හරි ටික වෙලාවයි කිරියත් අම්මේ. මං ඉක්මනට එන්නම්. මේ අන්න අරයා එනවා. මං කියන්නද වැඩක්. එයා හැමදාම හැම සෙල්ලෙමින්ම අපිව පරද්දනවනේ. අද අපි යාව කොහොම හරි පරද්දමු. ඔන්න බලාගන්නකෝ එහෙනම්. ඔයාද පරක්කු ඉන්නේ. අපි අද කර හිටියේ තාත්තලාගේ නම් කියන සෙල්ලම. එහෙනම් ආයි මුල ඉඳලා පටන් ගන්නවා. නම කියන්න පරක්කුනොත් හරි වැරදුනොත් හරි පරාදයි ඔන්නේ. මේ මගේ තාත්තගේ නම කුමාරගුප්ත. මගේ තාත්තගේ නම අශෝක. මගේ තාත්තා ජයචන්ද්‍ර. මගේ තාත්තගේ නම චන්ද්‍රාදිත්‍ය. මගේ තාත්තා ඔයා පරාදයි. අපි ඔක්කොටම තාත්තලා ඉන්නවා. ඒ උනහට මෙයාට තාත්තෙක් නෑ. නෑ මට තාත්තෙක් ඉන්නවා. එයා ඉන්නේ ගොඩක් දුර. තාත්තලා කියන්නේ එහෙම දුර ඉන්න අය නෙවෙයිනේ. තාත්තලා ඉන්න ඕනේ අපි ගාවමයිනේ. ඈ අපි ඔක්කොටම තාත්තලා ඉන්නවා. ඔයාට තමයි තාත්තා කෙනෙක් නැත්තේ. තාත්තා නැති පුතෙක්. 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 මොකද පුතේ උනේ? අදත් යාළුවෝ විහිළු කළාද? කිව්වා ගෙදරට වෙලා සෙල්ලම් කරන්න කියලා. උන් මහා කට්ට කයිරාටිකයෝ ටිකක්. උන් උඹට පෑහෙන්නේ නෑ පුතේ. අනේ අම්මේ කවුද අම්මේ මගේ තාත්තා? යාළුවෝ හීනා වෙනවා. මට තාත්තෙක් නෑ කියලා. කොහෙද පුතේ ඔයාට තාත්තෙක් නැත්තේ? ඔයාට තාත්තෙක් ඉන්නේ. කයද ඉන්නේ? ඉන්නවනම් එන්න වෙයි කිරියත් අම්මේ. ඇයි මගේ පුතේ මං හැමදාම ඔයාට කියන්නේ පුතාගේ තාත්තා තමයි බ්‍රහ්මදත්ත රජතුමා. එයා ඉන්නේ බරණැස් නුවර. මගේ පුතා මෙහෙම හිටියට රාජකුමාරයෙක්. ඔව් මගේ පුතා රාජකුමාරයෙක් කියලා තමයි
කියනකොට හැම අම්මලම කියන්නේ. හරි. එහෙනම් මට මගේ තාත්තව බලන්න යන්න ඕන. එයාව බලන්න යන්න අපිට බෑ පුතේ. අම්මා එහෙනම් බොරු කියන්නේ. මට තාත්තා කෙනෙක් නැතුව ඇති. රජතුමා කියලා අම්මා මට කියන්නේ බොරු. හොඳයි. පුතා පිළිගන්නේ නැත්තම් ඔහොම ටිකක් ඉන්නකෝ. අම්මා බොරු කියන්නේ නෑ. මගේ පුතා රාජකුමාරයෙක් පුතේ. මේ තියෙන්නේ පුතාගේ තාත්තා මට දීලා ගිය මුදුව. මම කැලෑවේ දර කඩමින් හිටපු දවසක තමයි පිය රජතුමා මාව දුටුවේ. ඔහු මට ගොඩක් ආදරය කරා. පසුව මට දුවෙක් උපන්නහොත් මේ මුදුව විකුණා ඇව පෝෂණය කරන්න කිව්වා. පුතෙක් උපන්නහොත් මේ මුදුවත් රැගෙන මාලිගාවට පැමිණෙන්න කියලා ඔහු කිව්වා. මේ මුදුව ගොඩාක් වටිනම පුතේ. ඉතින් අම්මේ තාත්තා මාලිගාවට පැමිණෙන්න කීවනම් ඇයි අපි එහෙ නොයන්නේ? බරණැස්පුරය ඇත්තේ ස්වල්ප දුරක නෙවෙයි පුතනුවනි. දින ගණනාවක් ඒ ගමන යා යුතුයි. අප දෙදෙනාට කෙසේවත් ඒ ගමන යන්න බෑ. ඇයි අපිට යන්න බැරි? මගේ පුතා මේ හිටියා වගේ තව ටික කාලයක් ඉන්නකෝ. ලොකු වුණාම පුතාට තනිවම බරණැස් නුවරට යන්න පුළුවන්නේ. පිය රජතුමාව බලන්න. මට තවත් නම් කල් බලන් ඉන්න නොහැකි. අනේ අම්මේ අපි ඉක්මනින් බරණැස් නුවරට යමු. මට මගේ පිය රජතුමාව දැක බලා ගන්නට අවශ්‍යයි. පොඩි එකා රැට කෑවේ නෑ නේද? අඬ අඬාමයි නිදාගත්තේ අත්තම්මේ. පව් අසරණ එකා. හොඳට ඕම හිත පෑරිලා ඇති. අත්තම්මේ මම හෙට උදෑසනින් බරණැස් නුවරට පිටත් වෙන්න තීරණය කළා. හත්තිලව්වේ බරණැස් නුවරට මේ පොඩි එකත් එක්ක උඹ කොහොමද ඒ තරම් දුරක් යන්නේ? මගට බැස්ස විට මොනයම් හෝ ක්‍රමයක් මතුවේයි. පුතා ඉන්නේ ශෝකයෙන්නේ අත්තම්මේ. පව් අනික රජතුමා කිව්වනේ පුතෙක් උපන්නොත් රජමාලිගයට එවන්න කියලා. පොඩි එකාට සැප සම්පත් විඳින්න උරුමයක් තියෙද්දි ඇයි අපි ළඟ තියාගෙන තවත් දුක් දෙන්නේ? උඹලා දෙන්න ඔය තරම් දුරක් තනිව යන එක මට වාවන්නේ නෑ. ඒත් ඉතින් අපිට තනියට එක්කගෙන යන්න උදව්වටවත් කෙනෙකුත් නෑ නුවේ. කවුරුත් ඕනේ නෑ අත්තම්මේ. අපි දෙන්න ඉන්නවනේ. අනේ නම් පරිස්සමට ගිහින් වරෙන් පුතේ. උඹලට කිසිම අතුරු ආන්තරාවක් වෙන්න එපා කියලා මම දෙවියන්ට පඬුරක් අහක් කරන්නම්. ඔන්න දරුවනේ මම මෙතනින් මගේ ගමට යන මාර්ගයට හැරෙනවා. උඹලට බරණැස් නුවරට යනවා නම් අර කැලෑව මැදින් තියෙන අන්න අර මාර්ගයේ තමයි යන්න ඕනේ. ඈ මෙතන ඉඳලා ඉතින් පයින් තමයි යන්න වෙන්නේ. අනේ කමක් නෑ සීයේ. මේ තරම් දුරක් ආව එකත් ලොකු දෙයක්. පුතේ බහින්න. හරි. පරිස්සමට ඵලයල්ලා. ඔය වනාන්තරේ හැම තැනම නපුරු කොටි වලස්සු විතරක් නෙවෙයි හොද හතුරු පවා ඉන්නවා. අපි පරිස්සමට යන්නම් සීයේ. සීයට මෙච්චර දුරක් අපිව එක්කන් ආවට අපිට දෙන්න කාසි තමයි නැත්තේ. අනේ මට කාසි නැතුවට කමක් නැහැ. උඹලා පරිස්සමෙන් ඵලයල්ලා කොහෙනම් ඈ
වටිනා රළු ඇස් බැලුම් පානා මහගනවනේ පුතුහා ගමන් යනෙනා මවකී සකුන්තලා පුතාට කරදරයක් වුණේ නෑ නේද? අපි දැන් ආවේ වැරදි ගමනක් දෝ කියලා දැන් නම් හිතෙනවා පුතේ. බය වෙන්න එපා අම්මේ. අපිට කිසිම කරදරයක් වෙන්නේ නෑ. අනේ පුතේ. අනේ පුතේ. දැන් නම් අපි ඉවරයි. පුතා හිමීට මගේ පිටිපස්සට මොවා වෙලා කැලේට පැන ගන්න. ඉක්මන් කරන්න පුතේ. පුතේ අම්මේ මම අම්මව දාලා කොහෙවත් යන්නේ නෑ. කියන දේ අහන්න පුතේ. එහෙම කරන්න. අම්මා බය වෙන්න එපා. මම මේක බලා ගන්න. අනේ එපා පුතේ. පුතේ. මෙහෙට එන්න. මගේ පුතේ යන්න එපා. කොටි හාමි අපිට කිසිම කරදරයක් කරන්නේ නෑ නේද? අපි මේ යන්නේ අපේ තාත්තව හොයාගෙන. අපිට කරදර කරන්න එපා කොටි හාමි. හරියන්නේ. කොටිය ගියා. දැන් අපිට බය වෙන්න දෙයක් නෑ. අනේ මගේ පුතා. හෝ පුතා හෝ මේ ගණවනාන්තරේ කොහි යන්නේ හිද? අනික මේ කුඩා දරුවෙකුත් සමග අපි මේ මගේ නෑදෑයන් බැලීමට බරණැස් නුවරට යනවා. පිස්සුද? මේ වෙලාවේ මේ ගණවනාන්තරේ බරණැස් නුවරට යන්න තී උමතු වෙන්න. මේ කැලෑවේ හොරු බහුලයි. උන් හොරකම් කර නවතින්නෙත් නෑ. වහා දරුවා සමග ගැලට නගින්න. අපි ආපහු යමු. දැන් අපි බොහෝ දුරක් ඇවිත්නේ. කමක් නෑ. අපිට කරදරයක් වෙන එකක් නෑ. අපි යන්නම්. හොරුන්ට අපෙන් ගන්න දෙයක්වත් නෑනේ. හරි. අපි නැවත මේ පාරෙන් එන විට තොප දෙදෙනාගේ යටකටු ටික අපිට බලාගන්න පුළුවන් වෙයි. ඒ මහපියකට. යා පුතා යා. පුතේ කවුරු හරි අපි පස්සෙන් එනවා වගේ. මැරුන්නොකා උඹල ගාව තියෙන වටිනා දේවල් ගනිල්ලා. අනේ අපි ගාව කිසිම දෙයක් නෑ. අපිට කරදර කරන්න එපා. යන්න දෙන්න. මේ කිව පරීක්ෂා කරලා බලපන්. පුතේ ලොකා මොන් ගාව නම් කිසි දෙයක් නෑ. ඒ වුණාට මොකද මේ තියෙන්නේ වටිනා ඉස්තරම් වස්තුව. මේ කිව කැලේට අරන් වරෙන්. හරි ලොක්කා. අනේ පින් සිද්ධ වෙයි. මට කරදර කරන්න එපා. යන්න දෙන්න. අනේ අම්මේ. අතේරපන් අම්මව. අතේරපන්. පුතේ අතේරපන්. මට යන්න දීපන්.
නොබියව මුහුණ දෙන සෙනෙහස සවියට සුරතට ගෙන පුතු නොපසුබට පියවර තබනා සකුන්තලා දිරියෙන් පිරී සකුන්තලා පුරෝහිත මොනවද මේ මිනිස්සු අහන මෝඩ ප්‍රශ්න මෙවැනි ප්‍රශ්න යොමු කරලා කිසිවෙක් මා සමීපයට එවන්න එපා ඊළඟ කැඳවන්න රජතුමනි මේ කාන්තාව රාජ්‍ය ලාංචනය සහිත මුදුවක් රැගෙන ඈත ගමක සිට පැමිණි අයෙක් මේ මැය කියනවා මේ දරුව ඔබ වහන්සේකි කිය ඒක කොහොමවත් වෙන්න බෑ තිට කොහොමද මේ මුදුව ලැබුණේ ස්වාමීනි මීට වසර 6කට පෙර ඔබ වහන්සේව මට කැලෑවෙදී මුණ ගැසුණා. එදා ඔබ වහන්සේ මාහා සංවාසයේ යෙදුණා. එදා ඔබතුමා මට කිව්වා මට දුවෙක් උපන්නහොත් මේ මුදුව විකුණා දුව රක්ෂා කරන ලෙස. පුතෙක් උපන්නහොත් පුතාව රැගෙන එන්න ඔබතුමා හෝ බලා ගන්නම් කියලා. ඔබ වහන්සේට මතක නැද්ද? මම සකුන්තලා. මේ කාන්තාව මට අපහාස කරනවා. මේ තියෙන්නේ මේ කාලෙකට පෙර මාතින් නැතුව මුදුව. මේ ගෑණි කාගෙන් හෝ අනාථ වී පැමිණි වෛශ්‍යාවක්. අනේ නෑ රජතුමනි. හොඳින් මතක් කර බලන්න. දී අපේ රජතුමාට කළේ විශාල අපහාසයක්. මේ රජතුමනි මේ කිව ගල් ගසා මරා දැමිය යුතුයි. මේ කොළු ගැටයටත් මතක හිටින දඩුවමක් ලබා දිය යුතුයි. නැත්නම් මං කියන්නේ කියන කතා. අනේ මම පවසන්නේ මූසාවක් නෙවෙයි. මේ දරුවා රජතුමාගේ. මේ පමණ දුරක් දුක් ගැහැට විඳමින් පැමිණියේ මාගේ දරුවට ඔහුගේ පියාව මුණ ගැස්වීමටයි. අනේ පිය රජතුමනි මගේ අම්මා පවසන්නේ සත්‍ය. ඇය කවදාවත් කාටවත් බොරු කියන්නේ නෑ. රාජපුරුෂය මේ දෙදෙනාව මෙතනින් රැගෙන ගොස් මේ නුවරින් වහා පිටුවහල් කර දමනු. මෙහෙ එනවා තවත් අපේ රජුට අපහාස නොකර යමන් අපේ රජතුමාගේ හිත හොඳ නිසා තිගේ ජීවිතේ බේරුණේ ඕන් මේ වරෙන් යන්න මාව අත්හරිනවා. අනේ දෙයියනේ මම පවසන්නේ මුසාවක් නොවෙයි. මට දැන් ඉතුරු ඇත්තේ සත්‍යක්‍රියා කරන එක පමණයි. මම දරුවව උඩට විසි කරනවා. මගේ පුතා රජතුමා නිසා උපන් දරුවෙක් නම් අහසේ රැඳේවා. රජතුමාගේ දරුවෙක් නොයි නම් බිමට වැටේවා. එපා! මහරජතුමනි මම වෙමි ඔබේ එකම පුතු. ඇති දැඩි කල මැනව මා සෙනෙහසින් යුතු. අන්දරුවන් හදන ඔබ නිති ගුණෙන් යුතු. කිම ඔබ බැහැර කරනුයේ පුතු තමා සතු. අනේ මගේ පුතේ මට සමා වෙන්න. මගේ පුතේ පුතා මගේ පුතා තමයි. මගේ දෝතට එන්න පුතේ.